ඔන්න ඉතින් ආදරණීය දුවේ පුතේ අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඉත්තෑ පුංචාගේ කතාව. ඔන්න එකෝමත්තික රටක පුංචි ගම්මානයක් ළඟ තිබ්බලු ලස්සන කැලෑවක්. ඒ කැලෑවේ ජීවත් වුණාලු පුංචි ඉත්තෑ පවුලක්. ඉත්තෑ අම්මයි, ඉත්තෑ තාත්තයි, පුංචි ඉත්තෑ බබිකෝ තමයි ඒ ගෙදර හිටියේ. මේ ඉත්තෑ අම්මා ඉත්තෑ බබාට හරිම ආදරෙයි. උදේ පාන්දරම අවදි වෙන ඉත්තෑ අම්මා පුංචි ඉත්තෑ පැටියට රසම රස කෑම හදලා දුන්නා. හවසට ගම් ඉවුරට යන ඉත්තෑ අම්මයි ඉත්තෑ තාත්තයි පුංචි පැටියත් එක්ක සෙල්ලම් කළා. කාලය ඔහොම ගෙවී ගියා. පුංචි ඉත්තෑ පැටියා ටිකෙන් ටික ලොකු වුණා. මේ දඟකාර ඉත්තෑ පැටියා ඉත්තෑ තාත්තත් එක්ක කැලෑව මැදට ගිහින් රසම රස පළතුරු අරන් ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික ලොකු වෙනවා දකින්නකොට මේ පුංචි ඉත්තෑ පැටියා ඉත්තෑ අම්මටයි ඉත්තෑ තාත්තටයි දැනුනේ ලොකුම ලොකු සතුටක්. ඒ වගේම බයක්. මොකද තමන්ගේ පැටියට අනතුරක් වෙයි කියලා ඉත්තෑ අම්මත් ඉත්තෑ තාත්තත් ගොඩාක් බයෙන් තමයි ජීවත් වුනේ. අනේ මගේ පුංචි පුතේ කිසිම දවසක කැලෙන් එළියට යන්න එපා. ගමේ ඉන්න නපුරු දඩයක්කාරයන්ට අහුනොත් මගේ පුතාට උන් අනතුරක් කරાવી. ඉත්තෑ අම්මත් ඉත්තෑ තාත්තත් පුංචි ඉත්තෑ පැටියට ආවාද කළා. මං කවදාවත් කැලෙන් එළියට යන්නේ නැහැ අම්මේ. මං පොරොන්දු වෙනවා. පුංචි ඉත්තෑ පැටියා ඉත්තෑ අම්මට පොරොන්දු වුණා. ඉත්තෑ අම්මා ගොඩාක් ආදරෙන් පුංචි ඉත්තෑ පැටියව තුරුල් කරගත්තා. මේ ඉත්තෑ පැටියට හිටියා යාළුවෝ ගොඩක්. පුංචි හා පැටියා, වලස් පුංචා, වඳුරු බබා, ඉබි පුංචා මේ හැමෝම පුංචි ඉත්තෑ බබාගේ යාළුවෝ. හැමදාම උදේට ඉස්කෝලේ ගියෙත් හවසට ගම් ඉවුරේ සෙල්ලම් කළෙත් මේ හැමෝම එකට. ඔන්න දවසක් දා ගම් ඉවුරේ සෙල්ලම් කර කර ඉද්දී හා පුංචා යෝජනාවක් ගෙනාවා. යාළුවනේ අපි අයි හැමදාම මේ කැලේ ඇතුලේ ඉන්නේ. කැලෙන් එළියට ගිහින් බලමු මොන වගේද කියලා. අනේ මට නම් බෑ. ඒක බොහොම භයානක වැඩක්. මට අම්මා කියලා තියෙන්නේ කැලෙන් එළියට යන්න හිතන්නවත් එපා කියලා. ඉත්තෑ පුංචා මෙහෙම කිව්වා. ඒත් අනෙක් යාළුවෝ හැමෝම හා පුංචාගේ යෝජනාවට කැමති වුණා. හැමෝටම ආස හිතුණා කැලෙන් එළියට යන්න. ගිහින් බලන්න මේ කැලෑවෙන් එළිය මොන වගේද කියලා. ඉතින් ඔන්න පුංචි දුවේ පුතේ පහවදා උදේම මේ යාළුවෝ ටික කැලෙන් එළියට යන්න පිටත් වුණා. යාළුවෝ තරහ වෙයි කියලා බය හිතන හින්දා ඉත්තෑ පුංචත් මේ ගමනට එකතු වුණා. ලස්සන රතු පාට නෙළුම් මල් පිරුණු පොකුණු, දිය ඇලි, කඳු, තැනිතලා පහු කරගෙන මේ හැමෝම ඇවිදගෙන ගියේ හරිම සතුටින්. ඒ වගේම කුතුහලෙන්. ඔහොම ඇවිදගෙන යනකොට මේ පුංචි යාළුවෝ ටිකෙන් ටික කැලෑවෙන් එළියට ලං වුණා. ඒත් එකපාරටම මේ පුංචි යාළුවන්ව වට කරගෙන ලොකුම ලොකු දැලක් වැටුණා. හැමෝම බය වෙලා කෑ ගහන්න ගත්තා. දඟලන්න ගත්තා. ඒත් කාටවත්ම මේ දැලෙන් එළියට පැන ගන්න නම් බැරි වුණා. ඉත්තෑ පුංචාට ගොඩක් බය හිතුණා. ඒ වගේම ගොඩාක් දුක හිතුණා. මොකද අම්මට උණු පොරොන්දුව රකින්න බැරි වුණ නිසා. මේ පුංචි ඉත්තෑ බබා හයියෙන් අඬන්න පටන් ගත්තා. ඒත් වාසනාවකට වගේ මේ සද්දය ඇහුණු ඌරු මීරාල එතනට දුවගෙන ආවා. දැල ඇතුලේ පැටලලා හිටපු පුංචි පැටව් ටික දැකපු ඌරු මීරාලට ගොඩාක් දුක හිතුණා. අකීකරු ළමයිනේ. දැන් අඬන එක නවත්තන්න. දඩයක්කාරයෝ මෙතනට එන්න කලින් මං හැමෝම බේරගන්නම්. මෙහෙම කියපු ඌරු මීරාල තමන්ගේ තියුණු දත් වලින් පුංචි පැටව හිර වෙලා හිටපු දැල කපන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට මේ යාළුවෝ හැමෝටම දැලෙන් එළියට එන්න පුළුවන් වුණා. දැන් ඉතින් නපුරු දඩයක්කාරයෝ මෙතනට එන්න කලින් හැමෝම තමන්ගේ ගෙවල් වලට යන්න. ඔයාලට ආරක්ෂිතම ඔයාලගේ කැලෑව. ඌරු මීරාල පැටවුන්ට අවවාද කළා. අනේ බොහොම ස්තුතියි අපිව බේරගත්තට. ආයෙත් නම් කවදාවත් අපි කැලෙන් එළියට එන්නේ නැහැ.
හා පුංචා ඌරු මීරාලට ස්තුති කළා. පැටව හැමෝම රෑබෝ වෙන්න කලින් කැලේ මැද තමන්ගේ ගෙවල් වලට ගියා. හැබැයි එදායින් පස්සේ කවදාවත් මේ යාළුවා කිසිම කෙනෙක් කැලෑවෙන් එළියට නම් ආවේ නෑ.